බොහෝ මිනිස්සුන්ට ජීවිතේ තමන්ට තමන් මුණ ගැහෙන්න ලොකු කාලයක් යනවා. සින්නක් කර හිතේ වෙන මිනිස්සුන්ට ඉඩ දුන්නාම වෙන වේදනාවල් ලියාපදිංචි කරගත්තාම ජීවිතේ වෙන දේවල් හිතන්න අනවශ්‍ය විදිහට කාලය ගත්තාම තමන් දන්නේම නැතුව තමන්ට තමන් වහිමි වෙනවා. හැබැයි ඒ සියල්ල තේරුම් අරගෙන දවසක තමන්ට තමන් මුණ ගැහෙන දවසක් එනවා. සමහර වෙලාවට වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒකේ ජීවිතේ පරාජිත වෙන්න පුළුවන්. නමුත් තමන්ට තමන් මුණ ගැහෙන දවසක වේදනාවල්, කරදර, බාධක, ප්‍රශ්න හිරිහැර ඔක්කොම ටික ගෙදර ගේට්ටුව ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මෙයා මට දොර අරියද කියලා. හැබැයි තමන්ට තමන් හමුවෙච්ච මිනිස්සයා කවදාවත් අය පරණ වේදනාවල් වලට ගේට්ටු අරින්නේ නැහැ. පරණ කරදර වලට ගේට්ටු අරින්නේ නැහැ. පරණ හිරිවැර වලට ගේට්ටු අරින්නේ නැහැ. එයා නිදහසේ තමන්ගේ ගමන යනවා. වෙන කාටවත් කිසි මොහොතක එයාව පොළවන්න හීනෙන්වත් හිතන්න බෑ. එයාට තමන් එක අයම් ජීවිතේ හොඳම කාලේ වෙන මිනිස්සු වෙනුවෙන් ආයෝජනය කරලා අනේ මට මුකුත් නෑ කියන තරම් නිවට වෙන්න එපා. බවක් තියෙනවා, බැවේ මාළු ඉන්නවා. පිළිහුඩුව ගිහිල්ලා මාළු අල්ලගෙන යනවා. ශනික වතුර කියලා මාළු අල්ලගෙන යනවා. හැබැයි කොකා බලාගෙන ඉන්නවා ගඟේ ඉවුරට වෙලා, වැවේ ඉවුරට වෙලා කොයි වෙලාවෙ හරි මේ වැව හිඳෙයි, එදාට මං ළඟ ඉඳලා මාළු කනවා කියලා. කාලයක් බලාගෙන ඉන්නවා. පිළිහුඩුව මුකුත් බලන්නේ නැහැ. එනවා මාළු ගන්නවා යනවා. එනවා මාළු ගන්නවා යනවා. කාලයක් ගෑවෙමින් කාලයක් ගියාට පස්සේ වැව හොඳටම හිඳෙනවා. හැබැයි අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා එදාට කොකාගේ තටු ඔක්කොම හැලිලා එයාට අඩියක්වත් තියාගන්න වාරු නැතුව යනවා. ජීවිතේ හයිය තියෙන කාලේ, ශක්තිය තියෙන කාලේ අවදානම් ගන්න බය වෙන්න එපා. දෙපාරක් අවදානම් ගන්න බය වෙන්න එපා. බය නැතුව ලෑස්ති වෙන්න. ඔබට වීරිය තියෙනවා, හයිය තියෙනවා, පුළුවන්කම තියෙනවා, අවශ්‍යතාවය තියෙනවා නම් අවදානමට ලෑස්ති වෙන්න. ඒ අවදානම හමුවේ ඔබේ ශක්තිය පාවිච්චි කරලා ඔබ කොහොම හරි ගොඩට එයි. කොහොම හරි ජීවිතේ දිනයි. සමහර වෙලාවට වතුර හිඳන කල් බලාගෙන ඉඳී ඔබ වයසට ගිහිල්ලා ඉඳී ඔබේ ජීවිතේ හොඳම කාලේ ඉවර වෙයි. ඒ නිසා දැන් පටන් ගන්න ජීවිතේ. ඔබට ඔබ හම්බුණා නම් ඔබ දිනු අනුන්ගේ ජීවිතවල සින්නක්කාර අයිතිකාර වෙන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ සින්නක් කර හිතේ අනුන්ගේ හිත්වලට ඉඩ දෙන්න එපා. අනුන්ගේ දුක් වේදනාවට ඉඩ දෙන්න එපා. පාඩුව මට නම් වර්ධමගේ කියලා ඔබ ගත්ත සමහර තීරණවල ප්‍රතිඵල ඔබ විඳවනවා ඇති, ඔබ කල්පනා කරනවා ඇති. ලෝකේ සාමාන්‍යයෙන් තමන්ට ගැළපෙන කෙනෙක් හම්බෙන්නේ නැහැ. තමන්ට ගැළපෙන දේවල් මුණ ගැහෙන්නේ නැහැ. කරන්න ඕනේ ලැබෙන කෙනත් එක්ක ගලපගෙන ජීවිතය ගලාගෙන යන එක. ලස්සන දවසක්, ආදරණීය දවසක්. ඊට වැඩිය අද ලස්සන කරගන්න ඕමනයි, සාර්ථක කරගන්න ඕමනයි, සතුටින් ඉන්න ඕමනයි. උදෑසන ආරම්භයේම කේන්තියෙන් පටන් ගත්තොත් දවසම කාලකන්ණී. මේ දවස ආදරණීය දවසක් කියලා හිතාගෙන හැමෝටම ආදරෙන් ආයිබෝවන් කියලා සුබ දවසක් කියලා ඔබත් ලස්සනට විශ්වාසයෙන් එදා ලියපු පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න, අරමුණ දැඩි කරගෙන ජීවිතය ආරම්භ කරන්න. දවස අවසානයේදී හැමෝටම ස්තුති කරලා ලස්සන දවසක් ගත කරා කියන නියතමානී මානසිකත්වයෙන් විශ්වයට ස්තුති කරලා සතුටින් දවසට සමුදෙන්න ඔබට ජීවිතේ ලස්සන කරන තවත් අරුත්බර ආදරණීය දවසක්ම වේවා. මම සජිත් වර්ණනායක.